ඉතින් මාත් එක්ක ඉන්නවා යාළුවෝ ගොඩක්ම. ඉතින් එහෙනම් අපි යමු ගාල්ලට. ඉතින් මේ ගාල්ලේදී විශේෂම දෙයක් වෙනවා මේ කෝච්චි වල. ඉතින් අපි කොළඹ ඉඳලා ගාල්ලට ආවත් බෙලියත් ඉඳලා ගාල්ලට ආවත් මේ කෝච්චියේ එන්ජින් එක මාරු කරනවා. ඒ කියන්නේ කොළඹ ඉඳලා බෙලියත්තට යන කෝච්චිය මේ ගාල්ලේදී අනිත් පැත්ත හරවලා තමයි යන්නේ. ඒ කියන්නේ ඒ එන්ජිම අනිත් පැත්තට දානවා. දාලා කෝච්චිය ආයේ යන්නේ ආපස්සට. ඉතින් කවුරු හරි සීට් එකේ මේ පැත්තේ වාඩි වෙලා එනවා නම් ආයේ අනිත් පැත්තට යනකොට කෝච්චිය යන්නේ අනිත් පැත්තට වගේ තමයි දැනෙන්නේ. ඉතින් ඒ අත්දැකීම ගන්න නම් කොළඹ ඉඳලා ගාල්ලට ඇවිල්ලා බෙලියත්ත පැත්තටම යන්න ඕන. ඉතින් මේ විදිහට තමයි කෝච්චියේ එන්ජින් එක අනිත් පැත්තට මාරු කරන්නේ. ඉතින් ඕගොල්ලෝ මේක දැකලා නැතුව ඇති කියලා හිතනවා. ඉතින් ඒකයි මේ අපි යන ගමන අතරතුර මේක විශේෂයෙන් පෙන්වන්න හැදුවේ. ඉතින් මෙන්න මෙතනින් තමයි කෝච්චිය අනිත් පැත්තට හරවන්නේ. බලන්නකෝ. ආන්න දැක්කද? ඉතින් ඒ විදිහට කළා තමයි මේ කෝච්චියේ එන්ජින් එක ආපස්සට ගිහිල්ලා මේ කෝච්චි පෙට්ටි ටිකට සම්බන්ධ කරන්නේ. ඉතින් දැන් කෝච්චිය ආයේ අනිත් පැත්තට යන්න පටන් ගන්නවා. බලන්නකෝ. ඔන්න දැන් කෝච්චිය යනවා. ඉතින් මේ රේල් පීලෙන් අනිත් පැත්තට හැරවෙනවා දැන්. ඔන්න ඔය විදිහට යන කෝච්චිය ආපස්සේ ඒ කියන්නේ අපි දැන් ආපු අර කෝච්චි පෙට්ටි ටිකේ පිටිපස්සට සම්බන්ධ කරලා එහෙම තමයි බෙලියත්ත පැත්තට යන්නේ. ඉතින් ගයිස් අපි දැන් ගාල්ලට ඇවිල්ලා ඉන්නේ. අපි දැන් යනවා ජංගල් බීච් යන්න. ඔව් ඉතින් අපි උදේට කන්න තමයි දන්නේ දැන්. අපි යාළුවෝ නම් ගියා කනතන්ට අපිත් දැන් එතනට යන්න තමයි දන්නේ. ඔව් උදේට මොකද පාන් විතරයි කෑවේ. ඉතින් අපි බඩ්ඩින් එකක් කාලා යමු එහෙනම් ජංගල් බීච්. මේ තියෙන්නේ ගාල්ලේ රේල්වේ ස්ටේෂන් එක. ඉතින් අපි රේල්වේ ස්ටේෂන් එක ගාවින් බැහැලා යමු ඉස්සරහට. ඕගොල්ලොන්ට මේ පේන්නේ ගාල්ලේ තියෙන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය. ඉතින් මේතන එහා පැත්තේ තමයි තියෙන්නේ. ඉතින් අපි උදේට බත් කන්න ආපු කඩේ ඉස්සරහට ආවම පේනවා අපි යන්න හදන ජංගල් බීච් එක. ඉතින් මෙන්න මේ මෙතන තමයි ජංගල් බීච් තියෙන්නේ. අපි යමු දැන් එහෙනම් එතෙන්ට. මෙතෙන්ටත් මාරම ලස්සන වීව් එකක් පේනවා බලන්නකෝ. ඉතින් මම දැන් ඉන්නේ මේ මෙතන ගාල්ලේ බීච් රෝඩ් එක ඉස්සරහා. එතන බීච් එකත් මාරම ලස්සනයි. හෙලෝ ඉතින් අපි දැන් ආව ජංගල් බීච් තියෙන තැනට. ඉතින් මෙතනින් පහළට යන්න ඕන ජංගල් බීච් එකට යන්න. නේ විශේ? ඔව් අපි යාළුවෝ දැන් ඇවිල්ලා ගිහිල්ලා ඉන්නේ. පොඩක් පරක්කුන එන්න. එන අපි යම් බලන්න ජංගල් බීච් එක. හරි යමු එහෙනම්. වෙල්කම් ටු ජංගල් බීච්. මෙතනින් ඇතුළට ආවම මාර ලස්සන වීව් එකක් පේනවා. ඉතින් බලන්න කොච්චර ලස්සනද කියලා මෙතන. ගොඩක්ම මේ හරියට සංචාරකයෝ වෙනවා මේ ලස්සන බලන්න. ඉතින් බලන්න මාරම ලස්සනයි. ඉතින් මේ මෙතනට එහා පැත්තෙන් තව තැනක් තියෙනවා. ඉතින් මෙතනත් වෙරලා තියෙනවා. ඔය ගල් ටිකෙන් එහා පැත්තට ආවම තමයි මේ ප්ලේස් එක හම්බ වෙන්නේ.
ඉතින් මෙතනත් සංචාරකයොන්ට ඉන්න තැන් හදලා තියෙනවා. ඉතින් බලන්න එතනත් මාරම ලස්සනයි. ඉතින් අපි මේ පැත්තට ආවා. ඉතින් අපි ප්ලේස් එකට ඇවිල්ලා ඉන්නේ. මාරම ලස්සන වීව් එකක් පේනවා. ඉතින් ඕගොල්ලොත් එන්නේ ජංගල් බීච් එකට. ඉතින් සුපිරි මාතලයක් ගන්න පුළුවන්. ඉතින් අපි දැන් නානවා. නාලා ඉවර වෙලා අපි ආයි යනවා. බීච් එකේ නෑහම තියෙන අවුලක් තමයි ඇඟ පුරාම වැලි තියෙන එක. ඉතින් ඒකට මේ කට්ටිය මේ හරිය පහසුකම් දීලා තියෙනවා. අපිට ආයෙත් නා ගන්න පුළුවන් පිරිසිදු වතුරේ. ඉතින් ජංගල් බීච් එක තියෙන්නේ පහළ. අතනින් උඩට ආවම ඩිංගක් ඉස්සරහට එනකොට මෙන්න මේ පහළට තියෙන පාරෙන් ගියාම ඕගොල්ලොන්ට නා ගන්න පුළුවන්. ඉතින් අපි ජංගල් බීච් එකට ගිහිල්ලා නාලා ඔක්කොම ටික කළා. ඉතින් අපි දැන් යනවා ආයිත් ගෙදර බලලා. ඉතින් ගෙදර නෙමෙයි අතන බෝඩිමර තමයි යන්නේ. නෙවිෂන්. ඉතින් මොකද අද දවස ගැන හිතෙන්නේ? ඔව් ඇත්තටම අදිත් එක්ක ගොඩක් එන්ජොයි කරා. ඔව්. මේ දවස් ඉතින් සුපිරි නේද? ඔව්. ඉතින් ධම්මික මොකක් හරි කියන්න තියද? අද සුපිරිම දවසක්. සුපිරිනේ. එන්ජොයි කරා. අපි දැන් දවස් ගොඩක් දවස් කරේ එන්න හිතන් හිටියේ. කරගෙන හිටියා. ඔව්. හැබැයි මේ අධ්‍යාපනයෙන් එන්න පුළුවන් උනේ. ඔව්. අපි ඉතින් ආදල්ලක් ගත්තනේ. අනිවාර්යෙන්. ඉතින් ජංගල් බීච් සුපිරිනේ. සුපිරිමයි. සුපිරි. ඉතින් ඕගොල්ලොත් එන්න ජංගල් බීච් එකට. ඉතින් මාරම් ප්ලේස් එකක්. සුපිරි නාන්න පුළුවන්. නාලා ඉතින් බීච් එකේ නාලා ආයිම නාලා යන්න පුළුවන්. මොකද නැත්තම් ඒක පුරාම වැලි තියෙනවා. ඉතින් එහෙනම් අද අපි මේ වීඩියෝ එකකින් යනවා. ඉස්සරහට තවත් ලස්සන වීඩියෝ එකකින් සෙට් වෙන්න බලාපොරොත්තු වෙමින්. එහෙනම් අපි ගියා. ජය වේවා.